Welcome to my YouTube channel. Key of Techno තාක්ෂණික හා කලා නව නිර්මාණ ප්‍රදර්ශනය තමයි මේ vlog එකෙන් ඔයාලට ගේන්නේ. ඉතින් entrance එකේම අපේ බිනදී හිටියා. ඒ වගේම අපේ තරුෂිකා අක්කා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ තනුලි අක්කත් හුඟ කාලෙකින් මට හම්බුණා මේ Key of Techno ප්‍රදර්ශනයේ හින්දා. ඉතින් පළවෙනියටම ප්‍රභාවී උත්සවය තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි අපේ Key of Techno තාක්ෂණික හා කලා නව නිර්මාණ ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ. ඉතින් මේ වෙනකොට ප්‍රභාවී උත්සවයට සියලුම කටයුතු සූදානම් වෙමින් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ ඉස්කෝලේ ඉන්න සර්ලා ටීචර්ස්ලා. ඉතින් ඒ හැමෝම මේ වැඩ කටයුතු වලට ගොඩක් මහන්සි වෙනවා. අපි බලමු ලස්සන ස්ටේජ් එකක් අපිට හදලා තිබුණා. මේ එළිය තමයි මේක තිබුණේ. ඉතින් වෙනදට වඩා ඉස්කෝලෙත් ගොඩක් ලස්සන වෙලා තිබුණා. මේ vlog එක කරන්න මම අවසරයක් ගත්තා. ඉතින් ඒ නිසා මම හිතනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා බලන ඔයාලට. ඉතින් ප්‍රභාවී 2025 මෙන්න මේ විදිහට තමයි ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් නෙත්ම ඉන්නවා. ඒ වගේම අපේ ඉස්කෝලේ අපේ ක්ලාස් එකේ ඉන්න මගේ යාළුවෝ ගොඩක් මෙතන හිටියා. ඉතින් එයාලා ලස්සනට ඇඳගෙන හිටියා මේ උත්සවය වෙනුවෙන්. ඉතින් මේ තමයි යාලට දෙන්න තියෙන ත්‍යාග. මේ ප්‍රභාවී උත්සවයේදී කරන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ ශිෂ්‍යයින්ට වගේම එතකොට විශේෂ ජයග්‍රහණ ගත්ත අයව ඇගීමක් තමයි මේකට සිදු කරන්නේ. ඉතින් අපි ෆොටෝස් ගත්තා. මේ තමයි ඒ ගහපු ලස්සන ෆොටෝස්. ඉතින් මේ ඉන්නේ ආදිත් මට සම්පූර්ණයෙන්ම වීඩියෝස් ගන්න උනේ නෑ මේ ඉවෙන්ට් එකේ. ඒ වුණාට මේ විදිහට තමයි අපේ ප්‍රභාවී උත්සවය පටන් ගත්තේ. ඔකෙස්ට්‍රා එකෙන් එයාලා ඔන්ලයින් වින් කරපු සින්දුව තමයි විසල් අහසට තැනෙන හිමිමන් ප්‍රභාවී 2025 සාර්ථක ලෙස තෙවනාදේ මිසයිනිවාට පත්විය. එය අපට මහත් භාග්‍යයක්. නැවතත් ප්‍රභාවී සිව්වන අධියරකින් ඔබ හා අත්වැල් බැඳ ගැනීමේ බලාපොරොත්තුව සිත් කොනක තබමින් සමුදෙන්නම් සුවබර දිනයක් ප්‍රාර්ථනා කරමි. මේ විසල් අහසට තැනෙන හිමිමන් ප්‍රභාවී 2025 මම ඕෂබී උමාය. මම මලිදෝ රශ්මික. Thank you, sir. Now we have come to the end of our program, cherishing the experts of our school in Prabhavi 2025. Thank you for giving your hands and Tarushi. நன்றி என்புடன் நிகழ்வுகள் முடிவடைகின்றன. ඉතින් මේ ඉවෙන්ට් එක මේ විදිහට ඉවර වෙලා අපි ගියා මීඩියා යුනිට් එකට. Good morning. අපි ඉන්නේ morning broadcast. ඉස්කෝලේ සදරමාදී අද ඉතින් සවිරෝයි සවිපි ඒ වගේම සාරල්ලා විරාජා ඉන්නවා ඒස් එකක් ඉන්නවා සාරල්ලා ඉන්නවා ලයිව් එකක් දෙනවා ඔයාලට දැන් මියුසික් එක ප්ලේ කරගන්න තියෙන්නේ ආරම්භ කරන්නේ අසදුල ඒ කියන්නේ අපි ආරම්භ කරනකොට තමයි මේ දේවල් සූදානම් කරලා දෙන්නේ ඉතින් ඔබට අවස්ථාව දෙනවා ඒ දේවල් ඒ ලාංඡනය අනිවාර්යෙන්ම දැනගන්න ඔබට අවස්ථාව දෙනවා ආරම්භ කරනකොට ඒ දේවල් ඉතින් මේ විදිහට අපි ඇනවුන්ස් කරා යුනිට් එක ඇතුලේ. ඊට පස්සේ තව එකක් තියෙනවා පෙන්නන්න. මේක බලන්නකෝ. අපි ඉන්නේ කනත්තක් ගාව අපේ ඉස්කෝලේ වීඩියෝ එකක් තියෙනවා අපි මේ දී පරදුවට තියලා ගන්න යන්නේ මාත් එක්ක දෙන්නෙක් ආවා ඔන්න කැමරාව අතේ තියාගෙන ඉන්නවා එතකොට දැන් මෙතන තියෙනවා කනත්තක් සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණය ලැබෙන්න කියලා අපි දැන් ප්‍රාර්ථනා කරලා තමයි ඉන්නේ අපි දැන් මෙතන රින්ගන් තමයි යන්නේ ඔයාලට පේන ඇති විතර පිටපස්ස තියෙනවා එහෙනම් ගිහින් බලමු අද්භූත ප්‍රදේශයක අපි මේ වීඩියෝ එකක් කරන්න තමයි ආවේ. මෙතන දැන් තියෙනවා මිනි දෙකක්. මේක ගොඩක් කාලයකට කලින් වෙච්ච දෙයක්. වලට පේනනේ මම අද්භූත විදිහට
11 විශ්වාස කරන්න ළමයි. ඇයි තමිනා එන්නේ? මේ දීපංග මම ගල්ල ගන්න. ඒකට අපි දැන් මේක වීඩියෝ එකක් ගන්න තමයි යන්නේ. ඉස්කෝලේ වැඩකට තමයි අපි ආවේ. එහෙනම් ටිකටම අපිත් එක්ක කරලා ඉන්න මේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙච්චර කට්ටක් කාලා ගත්ත වීඩියෝ ක්ලිප් එක තමයි මේ තියෙන්නේ. After the last breath, a dead female at one time. Is death the end? ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එක අරගෙන මෙන්න මේ ඩ්‍රාමා එකට තමයි අපි ඒ ට්‍රයල් එක හැදුවේ. ඉතින් ඔයාලා දකින්න ඇති මම මේක පිළිබඳව වෙනම දාලා තිබුණ වීඩියෝ එකක්. දැන් කමෙන්ට් බාර් එකේ ඒ ලින්ක් එක ඇති. ඉතින් දැක්කේ නැත්නම් ඔයාලා දැම්ම ගිහින් බලන්න. මේක අපි අවුට්ඩෝර් පෙන්නුවා. ඉතින් අවුට්ඩෝර් ගත්ත වීඩියෝස් තමයි මේ. ඉතින් සුපුරුදු පරිදි මේ ඉන්නේ මාත් එක්ක ඉන්න ටීම් එක. ලයිව් ස්ට්‍රීම් එකක් දෙන ගමන් හිටියේ අපි. ඊට පස්සේ මම ආවා අපේ හෝම් ඉකොනොමික් සෝන් එක ඇතුළට. මෙතන ලස්සන දේවල් තිබුණා. ඔයාලා මම හිතනවා Facebook ලයිව් එක පුරාවටම දකින්න ඇති. සම්පූර්ණයෙන්ම මේ ප්‍රදර්ශනය ඇතුළ තිබ්බ දේවල්. ඉතින් මේ එක කොටසක් විතරයි. මම වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් පමණයි ගත්තේ. ගොඩක්ම Facebook ලයිව් එක දුන්න නිසා. එහෙම තමයි. ඊට පස්සේ ඔන්න දවස් දෙකක් අවසානයේදී වීඩියෝ ක්ලිප්ස් මම එකතු කර ගත්තේ. ඉතින් අනේ එහෙම කාටවත් දුක හිතනවනේ. ඒක අපිට නැගින්න බෑ. ඒ අයියා. දානා. අර අතන ෆොටෝ එකක් ගහලා දෙන්නවා. අපේ අම්මා ඇවිල්ලා ඉන්න කෙනාට කතා කරා. අනේ ඉන්න කීපා. වීඩියෝ එකක් කරගෙන ෂෝ කියනවා. මේ අයගේ නංගිගේ පලිය හැමතිස්සෙම තියෙනවා. ඉතින් මේ අපේ ලයිව් ස්ට්‍රීම් එක දෙන ගමන් ඉද්දැටි ගත්ත වීඩියෝස් තමයි මේ. ලයිව් ස්ට්‍රීම් එක ඇතුලේ මේ දෙන්න ගහගත්ත නැති ටික විතරයි පේනවනේ. මොන වුණත් අපිව හිනස්සන්න ඉන්න දෙන්නෙක් කිව්වොත් හරි. ඉතින් මම ඉක්මනින් මගේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. මොකද ගොඩක් තියෙන්නේ අපි හිටපු දේවල්. ඉතින් මොකද Facebook live එක හරහා වලට ගොඩක් දේවල් දුන්නා. දැන් මම මගේ බ්ලොග් එක එන්ඩ් කරන්න හදන්නේ. කපේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක් කවිෂා. මට ආව පෙන්නන්න බැරි වුණා. මලින් දොයා නිරන්තරයෙන් මගේ බ්ලොග් එකේ හිටියා. එහෙනම් බයි කියන්න. බයි.